අපේ පවුල් වල අය දෙව්ලොව ගියත් අපිට දෙවියන්ගේ උපකාර සලස්වන්න සිල් ගන්නෑ මෙයාලා. සිල් ගන්න නැති නිසා උපකාර කරන්න බෑ. බණ අහන්නේ නෑ මෙයාලා. ඒ නිසා දෙවිවරුන්ට උපකාර කරන්න බෑ. දන් දෙන්නේ නෑ මෙයාලා. දන් දෙනකල් උපකාර කරන්න බෑ. ද්‍රෝණයක් ශ්‍රී ධාතුන් තැන්පත් රුවන්වැලි මහා සෑය වඳින්නේ නැහැ. විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වඳින්නේ නැහැ. දළදා වහන්සේ ලලාට ධාතුන් වහන්සේ පියවර දහස් ගණනින් තබා සමනල පර්වතී ශ්‍රී පාද පත්මය වඳින්නේ නැහැ. ඒ තාක්කත් දෙවියන්ට උදව් කරන්න බෑ. අපේ පාර වෙනස් කරන්න ඕන. අපේ හොඳ අයගෙන් උදව් ගන්න. පාර වෙනස් කරන්නේ නැති නිසා වෛරයෙන් මැරිච්ච අයගේ බැල්ම තමයි අපිට තියෙන්නේ. ඒ අපිත් වෛරයෙන් ඉන්නවා. ක්‍රෝධයෙන් මැරිච්ච අයගේ බැල්ම තමයි අපිට තියෙන්නේ. ඒ ක්‍රෝධයෙන් ඉන්නවා. රාගයෙන් මැරිච්ච අයගේ බැල්ම තමයි අපිට තියෙන්නේ. ඒ රාගයෙන් ඉන්නවා. ඇයි අර දෙව්ලොව ගියා අය ගියේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන සීක බල පහක් වඩලා ඥාතින් දෙව්ලොව ගියේ. ඒ අය ඉන්නේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන ගුණධර්මත් එක්ක. ඒකට එයාලා කැමති ශ්‍රද්ධාවට, එයාලා කැමති සීලයට, එයාලා කැමති බණ අහනවට, එයාලා කැමති දන් දෙනවට, එයාලා කැමති නුවණින් විමසනවට. ඒ නිසා තමයි අපිත් එක්ක දිවිවරු සම්බන්ධ නොවෙනවා නම් සම්බන්ධ නොවෙන්නේ දේව ධාතුව අපි තුල ඇති වෙන්නේ නැති නිසා. ප්‍රේතයෝ භූතයෝ මලගේ පරාණකාරින් ඇයි මිනිසුත් එක්ක ඉක්මනට සෙට් වෙන්නේ? සෙට් වෙන්නේ මිනිසු වෛරයෙන් ඉන්නවා. මැරිලා ගියේ වෛරයෙන්. ඉඩමට ආසයි. ඉඩමට ආසයි උන් සෙට් වෙනවා. දරුවන්ට ස්වාමියාට බිරිඳට පෙරේතයි. කාමයට පෙරේතයි. මසුරුයි. තියෙන දේ දෙන්න කැමති නැහැ. එක එකාගේ ඇදකුද හොයනවා. ඒ නිසා ඔයාලගේ ජීවිතේ අලුත් පැත්තකට සැනසිලිදායක පැත්තකට ගෙනියන්න නම් ඔය හැමදාම වැටිලා හිටිය මඩේම වැටිලා ඉන්න එපා. අඳුර තියෙද්දී පහනක් දැල්වන්න. ස්වාමියාගෙන් එන ප්‍රශ්න ටික ගෙදර තියෙනවා. බිරිඳගෙන් එන ප්‍රශ්න තියෙනවා. දරුවන්ගෙන් එන ප්‍රශ්න තියෙනවා. ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඥාතින්ගේ ප්‍රශ්න තියෙනවා. නැන්දම්මලා යෙයිලා ප්‍රශ්න තියෙනවා. මාමණ්ඩිලා බෑනිලා ප්‍රශ්න තියෙනවා. නෑනලා යෙයිලා නෑනලා මස්සිනලා ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න කෙලවරක් නැහැ. ලෙඩ දුක් කෙලවරක් නැහැ. හදුවුනියන් අනවින කොඩවින කෙලවරක් නැහැ. ඔය අඳුරේම පින නැමැති ආලෝකයේ දල්වා ගන්නට පින නැමැති ආලෝකයේ දල්වා ගන්න. ඒ නිසා මේ උතුම් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේලාට ගොඩක් උපස්ථාන කරන්න. මේ චෛත්‍ය රාජානන් වහන්සේලාට මලින් පහනෙන් සොඳින් පූජා පවත්වන්න. සංගරුවන් වහන්සේලාට දම්පැන් පූජා කරගන්න. ඒ වගේම මේ ධර්මයේ නිතර නිතර අහන්න.